වත්තල පොලිස් වැසමේ අල්විස් ටවුන් හන්දියේදී මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදු කර පලා ගිය මෝටරියක තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් උණ්ඩ රහිත මැගසීනයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වත්තල පොලිසිය සඳහන් කරනවා. මෙම පළමු සැකකරු වැගනාර් වර්ගයේ මෝටර් රථය පදවමින් වත්තල අල්විස් ටවුන් හන්දියේදී වෙනත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු කර ඇති අතර පසුව ඔහු එම ස්ථානයෙන් පලා ගිය බවත් පොලිසිය සඳහන් කළා. පොලිස් නිලධාරීන් එම මෝටරිය පසුපස හඹා ගොස් සිදු කළ පරීක්ෂාවේදී එම ගිනි අවිය සහ මැගසීනය හමු ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව එම අවස්ථාවේදී පළමු සැකකරු දෙවැනි සැකකරුට අදාළ පිස්තෝලය ලබා දීමට නියමිතව තිබී ඇති අතර එහිදී ඔහුගෙන් ලද තොරතුරු මත මාබෝල මුස්ලිම් පල්ලිය ආසන්නයේදී දෙවැනි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නවපුරම් කයිනඩි බටහිර කයිනඩි යාපනය ලිපිනේ පදිංචි වයස අවුරුදු 33ක පුජ්‍යලයෙකු සහ කයිනඩි යාපනය පදිංචි තවත් වයස අවුරුදු 33ක පෙදරේරුවෙක්. සැකකරුවන් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රට තොට පුවත් දැන් ඇසරු සැනින් ඔබ වෙත. News 1 Lanka today. True is soon.